සමාජ මාධ්‍ය පීරමින් පිස්සුවෙන් වගේ හැමෝම හොයන ශලනි තාරකාටත් වඩා ලස්සන සිරකාරිය ගැන සංවේදී කතාවක් එළියට. මීගමුව බන්ධනාගාරයේ ආන්දෝලනයෙන් පස්සේ සමාජ මාධ්‍ය පුරා සැනින් ජනප්‍රිය වුණු බන්ධනාගාර වහලේ උඩ හිටපු සුරූපී තරුණියගේ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වීමත් සමග තරුණ තරුණියන් ඇගේ වතගොත හොයන්න පටන් ගත්තා. ශලනි තාරකාගේ රුවට සමාන පෙනුමක් ඇති මෙම සිරකාරිය ගැන මාධ්‍යවේදියෙක් විසින් සමාජ මාධ්‍යයට සටහනක් එක්කාසු කර තිබුණේ ඇගේ සංවේදී ජීවිත කතාව හෙළි කරමින්. ඇය බදුල්ලේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ප්‍රමුඛ බාලිකා පාසලක දීප්තිමත් ශිෂ්‍ය නායිකාවක් වගේම දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඇය එලෙවෙල් ලියලා රිසල්ට් එනකන් මීගමුවේ පුංචි අම්මගේ ගෙදර නැවතිලා ඉඳලා තියෙන්නේ. ඒ ඉන්න අතරතුරේ WhatsApp ගෲප් එකකින් අඳුනගත්ත පෙම්වතාව විශ්වාස කරලා පෙම්වතා එවපු පාර්සලයක් ට්‍රාන්ස්පෝර්ට් කරලා තියෙනවා. පාර්සලේ තිබිලා තියෙන්නේ හෙරොයින්. ඒක ඇය දැනගෙන ඉඳලා නෑ. ඉතින් කරලා තියෙන්නේ බඩු ටික ට්‍රාන්ස්පෝර්ට් කරපු එක. ඒක ගැන පොලිසියට හම්බුන ඔත්තුවක් හින්දා ඒ මත්ද්‍රව්‍ය ටික එක්කම කෙල්ලට මාංචු වැටිලා තියෙනවා. ඊට පස්සේ මීගමුව බන්ධනාගාරයේ සිරගත කරාට පස්සේ තමයි A-level රිසල්ට් ආවහම දැනගෙන තියෙන්නේ මෙඩිකල් කොලෙජ් යන්න ඇය සුදුසුකම් සපුරලා කියලා. ඉතින් මීගමුවේ බන්ධනාගාරේ වහලේ උඩට වෙලා කෑ ගහපු කවුරුත් කියන ලස්සන සිරකාරියගේ ඇත්ත කතාව ඔන්නෝකයි. යනුවෙන් ඔහු විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. උපුටා ගැනීම අවසන්.